Hello ළමයි, welcome back to my channel. ඔන්න දවස් 10කින් විතර vlog එකක් ගෙනාවේ. ඕගොල්ලන්ට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවද? ජූලි මාසෙක ඉස්සර මොනවද? ඉතින් ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මං සඳුනි. ඔන්න මං අද ගෙනත් තියෙන day vlog එකක්. දිගට මාත් එක්ක වීඩියෝ එකේ ඉන්න කියලා මතක් කරනවා. සබ් කරපු නැති යාළුවෙක් ඉන්නවා නම් සබ් කරලා වීඩියෝ එක බලන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. එහෙනම් යමු මාත් එක්ක. අද දවසේ එච්චරම ස්පෙෂල් ඩේ එකක් නෙවෙයි. ඒත් ඉතින් normal day වලත් cute moment තියෙනවනේ. ඒ වගේ දවසක් තමයි අද. ඉතින් අද හවසත් එළියට යන්න ඉන්න නිසා අද vlog එකක් කරන්න ඕන කියලා මට හිතුණා. කතාවෙන් මම එන්න ඕන ප්ලේස් එකට දැන් ඇවිත් ඉන්නේ. මගේ යාළුවෙක් මුණ ගැහෙන්නේ ආයි වැඩ කරන්නේ නවලෝක හොස්පිටල් එකේ. ඉතින් කාලෙකින් එයා මුණ ගැහෙන්න බැරි වෙච්ච නිසා තමයි එයා මුණ ගැහෙන්න ආවේ. එච්චර ලොකු දෙයක් නෙවෙයි, සිම්පල් මූමන්ට් එකක්. ඒත් මම මේ වගේ දවස්වලට ගොඩක් ආසයි. මොකද අපි ඉස්කෝලේ ගිය කාලේ වුණත් යාළුවොත් එක්ක ගොඩාක් සන්තෝෂෙන් හිටියානේ. එතකොට දැන් ඒගොල්ලන්ව දැන් මුණ ගැහෙන්නේ නැහනේ. ඒ වගේ තමයි. ඉතින් ජොබ් එක කරන කාලෙත් මුණ ගැහෙන සමහර යාළුවෝ, හිතට වදින යාළුවෝ කාලෙකින් මුණ ගැහෙන්න බැරි වුණාම ආයෙ මුණ ගැහුලා කතා කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ මුණ ගැහෙන දවසක් තමයි අද. හොස්පිටල් එකට ගියත් ඉතින් කන මූඩ් එක අයින් කරගන්න බෑනේ. ඒ නිසා බනිස් කෙඩියක් හරි කන්න ඕනේ. කෑවේ නැත්තම් මොකද්ද වගේ. ඉතින් හොස්පිටල් එකේ ගත කරපු පැය ඉවරයි. දැන් ඉතින් මං යන්න තමයි ලෑස්ති. මූඩ් එක රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක හවස ගෝල් ෆේස් යන්න ඉන්නේ. ඉතින් මාත් එක්ක ඉන්න දිගටම වීඩියෝ එකේ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් හවස සෙට් වෙමු මාත් එක්ක. ඔන්න දැන් වෙලාව රෑ 8:30 විතර ඇති. දැන් ඉතින් අපි ගෝල් ෆේස් එකේ මේ ඉන්නේ නම් මං වෙනත් යාළුවෙක් එක්ක අපි හවස සන්සෙට් එක බලන්න එන්න කතා වෙලා හිටියට අපි පරක්කු වුණා. ඉතින් අපිට ඒක මිස් වුණා. හවසට ගෝල් ෆේස් එකේ තියෙන වයිබ් එක නම් වෙනමම වයිබ් එකක්, මාරයි. හවසට යාළුවෝ ගොඩක් එක්ක ඇවිත් පිස්ස වඩේ කාලා රෑ 10-11 වෙනකන් ඉඳලා අච්චාරු කාලා ස්නැක් වර්ග කාලා ඒ වයිබ් එක හොඳට එන්ජොයි කරලා යන්න තියෙනවා නම් කොච්චර ෂොක්ද නේද? එහෙම වෙන්නේ නැහැ නේ ඉතින් නේද? තනිකඩයා ඔක්කොම කපල් ඉන්නවා. මෙයා විතරක් තනිකඩ වෙනවා නේ මන්ද. ඉතින් මේ අද දවස ලොකු දෙයක් උනේ නැහැ. but මේ පොඩි මූමන්ට් නිසා තමයි ලයිෆ් එක බියුටිෆුල් වෙන්නේ. ඇත්තටම මම මාර මාසයි මේ වගේ යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා චුට්ටක් හරි ජොබ් එකෙන් අයින් වෙලා මයින්ඩ් එක රිලැක්ස් වෙන්න මෙහෙම ඉඳ ආසයි. මම මාර මාසයි. ඉතින් අපි ටිකක් මෙහෙම ඉඳලා රෑ කෑම එකක් කාලා අපි යන්න තමයි කල්පනා කරේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි.
සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණ යාළුවෙක් ඉන්නවා නම් සබ් කරලා තියාගන්න. බයි.